ලංකා පුරාම පොසොන් අසිරියත් එක්ක සියලුම දෙනා පොසොන් පෝයට ලහිලහියේ සූදානම් වෙද්දී අහංකාර හැන්දෑවෙන් ඔන්න අපි ආපහු එනවා ඒගොල්ලෝ හොයාගෙන. අපි සාමාන්‍යයෙන් කියනවනේ පිට රට ගියාම විදේශගත වුණාම සහ විදේශ රටවල ඉපදෙන දරුවන්ට ලාංකික සංස්කෘතිය ගැන කිසි හැඟීමක් නැහැ, සිංහල භාෂාව ගැන කිසි ඇල්මක් නැහැ, එයාලා බටහිර සංස්කෘතියත් එක්ක තමයි ඉස්සරහට යන්නේ කියලා. හැබැයි ඒ කතාවල් බොරු කරන තැන් එන්න පුළුවන් ද සුලා? අනිවාර්යෙන්ම. ඒ වගේ කතාවක් තමයි මම මේ දැන් කියන්න හදන්නේ. මේ කතාව අපිට එන්නේ ප්‍රංශයේ. හරිද? ප්‍රංශයේ ඉන්නවා පුංචි පුතාලා දෙන්නෙක්. මේ දෙන්නට තාම වයස අවුරුදු 9යි. හැබැයි විශේෂත්වය තියෙන්නේ මේ දෙන්නම ගෙදර ඉඳන් ඒගොල්ලෝගේ අම්මයි තාත්තයි එක්ක හොඳට සිංහල කතා කරනවා. එතනොත් නෙමේ තවත් විශේෂත්වයක් තියෙනවා. ප්‍රංශයේ තියෙනවා දහම් පාසලක් ධම්මචක්ක දහම් පාසල කියලා. මේ ධම්මචක්ක දහම් පාසල එක්ක හරි උනන්දුවෙන් වැඩ කරන පුංචි පුතාලා දෙන්නෙක් තමයි මේ දෙන්න. ඒ වගේම මේ ළමයි දෙන්න සිංහල සින්දු කියන්න හරි ආසයි. සංගීතයට හරි ආසයි. පියානෝ ප්ලේ කරන්න, විනුදි වගේ ගිටාර් ගහන්න හරි ආසයි. මේකත් එක්කම මේ දහම් පාසලේ ප්‍රධානාචාර්ය ස්වාමීන් වහන්සේ වෙච්ච ඒ හාමුදුරුවන්ගේ නම තියෙනවා කෝන්ගස්දෙනියේ ආනන්ද ස්වාමීන් වහන්සේ. කෝන්ගස්දෙනියේ ආනන්ද ස්වාමීන් වහන්සේ විසින් රචිත අපේ බුදුහාමුදුරුවෝ කියලා ගීතයක් තියෙනවා. මේ ගීතය පදවලට පෙරලලා අපිට අහන්න මේ පුංචි පුතාලා දෙන්න අවස්ථාව ලබා දීලා තියෙනවා. මේ දෙන්නගේ නම් දෙක කිව්වොත් දිනුත් දෙව්මින මුණසිංහ සහ දිනෙත් සිතුමින මුණසිංහ. එක ළඟ යනවනේ. දිනුත් දිනෙත්. මේ දිනුත් දිනෙත් දෙන්නගේ ලස්සන සින්දුව අහලා අපි ඉක්මනට එමු.
වැඩි බුදු වී පිරිනිවුනේ වෙසක් පොහෝ දිනමයි වෙසක් පොහෝ දිනමයි අපේ අර ආගමින් සංස්කෘතියෙන් ඇද්දෙද්දී මේ වගේ පුංචි ළමයි ආගමට දහමට ආදරය කරනවා ඒ ගැන සින්දු කියනවා කියන්නේ කොච්චර දෙයක්ද නේ? ගොඩක් ලොකු වාසනාවක්. අර ඒ වගේම ඒ පුංචි වයසට මෙහෙම දේවල් කරනවා කියන එක හරි ෂෝක් නේ. විශේෂත්වයෙන් අනික සතර මේ පිට රටවල ජීවත් වෙන අය වෙස්සක් පුසන් අපිට වඩා හොඳට يعني ධාර්මික පැත්තට යොමු වෙලා සමරනවා. අනිවාර්යයෙන්ම ඉතින් අනිවාර්යයෙන්ම මේ පුංචි පුතාල් දෙන්නටම සුබ පදනවා මේ දෙන්නම ට්වින්ස්ලා. ඉතින් ඔය දෙන්නගෙම වැඩ කටයුතු සාර්ථකව කරගන්න පුළුවන් වෙන්න කියලා අහංකාර හැන්දෑවේ අපි ප්‍රාර්ථනා කරනවා. ඒ සින්දුවත් එක්කම අපි තව පුංචි බ්‍රේක් එකකට ගිහිල්ලා බ්‍රේක් එකෙන් පස්සේ තවත් ගොඩක් දේවල් ඔයගොල්ලෝ වෙනින්ම සූදානම් කරලා තිනවා. මේ තාරුණ්‍ය ටෙලිවිෂන් ඩයරිය අහංකාර හැන්දෑව.